ලොවෙහි බබලන්නේ උගතයි දියුණු වන්නේ පාඩම් කරන්නේ නැතුව කොහොමද දියුණු වන්නේ. මම මේ කියන කවිය මට කුඩා කාලේ මගේ පියා කියා දීපු කවියක්. මේ කවිය කියා දීලා එයා මට මේ කවිය තේරුම් කරලා දීපු හැටි මට ජීවිතේට අමතක වෙන්නේ නැහැ. ඔහු කියනවා ලෝකයේ බබලන්න නම් උගත්කම අවශ්‍යයි. ඒ සඳහා පාඩම් කිරීම කියන්නේ විෂය දැනුම ලබා ගැනීම අවශ්‍යයි. හැබැයි එයා ඒකට පස්සේ තව දෙයක් එකතු කරනවා. පුතේ උගත්කම විතරක්ම මිනිහෙකුට මදි. බුද්ධිමත්කමක් තියෙන්න ඕන. ළමෙක් බුද්ධිය වර්ධනය කර ගැනීම කියලා කියන්නේ අතිශය වැදගත්. උගත්කම කියලා කියන්නේ පොතපතේ දැනුම. හැබැයි ඒකට ව්‍යවහාර බුද්ධියත් එකතු කරගෙන සැබෑ බුද්ධිමතෙක් වෙන්නට කෙනෙකුට පුළුවන් නම් ඒක තමයි වඩාම වැදගත් දේ. ගුරුවරයෙක් විදුහල්පතිවරයෙක් වෙච්ච ඔහු මට කියා දුන්නේ පාඩම මට තාමත් හොඳටම මතකයි. ඉතින් මම මේ කතා කරන්න යන්නේ ළමයින්ගේ බුද්ධි වර්ධනය පිළිබඳව ඉලක්ක කරමින් පළවෙන සංගරාවක් පිළිබඳ කතන්දරයක්. මේ සංගරා දෙකක් හැටියට පළවෙන්නේ. එකක් කතන්දරයක්. අනිත් එක ක්‍රියාකාරකම්. එකකින් දරුවන්ගේ බුද්ධිය පරිකල්පනීය ලෝකයේ විචිත්‍ර චින්තාවන් මවා ගැනීමට නව ලෝකයක් සොයා ගැනීම සඳහා වන දරුවන්ගේ ආශාව වර්ධනය කිරීම නැත්නම් ඒක ප්‍රවර්ධනය කිරීම උදෙසා වන සුන්දර කතන්දරයක් හැටියට ඉදිරිපත් කරනවා. දෙවනිවට ඒ හරහාම එනවා ක්‍රියාකාරකම්. කොහොමද මේ ලෝකයේ සමාජය වටපිටාව වටහා ගන්න, තමගේ පරිසරය වටහා ගන්න මේ දරුවෝ කටයුතු කළ යුත්තේ කියන එක පිළිබඳ. දැන් මේ වගේ මේ බුද්ධිවර්ධන සිතුවම් සංග්‍රහ වෙන කතන්දර හරහා ළමයින්ගේ පරිකල්පනය, ළමයින්ගේ චින්තන ශක්තිය, ළමයි කොයි විදිහටද ලෝකයේ දිහා බලන්න ඕනේ, ආකල්ප වර්ධනය කරගන්න ඕනේ කොහොමද කියන කාරණා පිළිබඳව දරුවන්ට ගැළපෙන කතන්දරයක්, දරුවන්ට ගෝචර වෙන චිත්‍ර සටහන් මගින් ඉදිරිපත් කරනවා. ඔබේ දරුවන්ට මඟ පෙන්වන අපූර්ව කෘති පෙළක් තමයි මේ සංග්‍රාවක ස්වරූපයෙන් ඔබට එන්නේ. මම ඔබට ආරාධනා කරනවා මේ දෙකත් රස විඳින්න, ඔබේ දරුවන් සමග ඒ අත්දැකීම බෙදා හදන්න.